දැන් අර මේ කෝ හොරු ඇල්ලුවද ඈ මේ පුළුවන් නම් ගේන්න කියන්නකෝ මේ කොහෙද අර උගන්ඩාවේද කොහෙද තියෙන සල්ලි ඒක නිකන් අර පහුගිය දවස්වල නිකන් රංගපු කට්ටිය මේ නෑ නේද පේන්නේ ඈ නිකන් මේ අර කුඩු මිරිස් කාපු රිලව් වගේ නිකන් මාධ්‍ය සාකච්ඡාවකට ආවත් කම්මුල් මේ ඔහොම වෙලා කන් රත් ඇදලා හොම්බු එල්ලිලා නිකන් අමුතු ඒවා වෙලානේ මේ දැන් ඒ ලොකු ටෝක් නෑ මේ අර කවුද තිස්ස කුට්ටි අපි මේ හිරේ දාලා හරි කමන්නේ ජනතාවට සේවය කරන්නලු ජනාධිපතිතුමනි කියලා මේ ඊයේ පෙරේදා අඬනවා දැක්කා ඊට පස්සේ දිලිත් ඇන්ටිජන් දිලිත් මහින්දානන්ද කැරම් බෝඩ් ගෙනල්ලා ගෙදර ගෙනිච්ච නෑනේ ජනතාවට බෙදුවනි කියලා වගේ එකක් කියනවා. හරි නිකන් අන්ධ කයිප්පු වෙලා අර අනිත් එක්කන කවුද මේ අර පාස්කු මහා මොලකරු රටට හෙලිදරව් කරනවා කියලා හිටු රංගනයක් දැම්මේ අපේ මේ ගෙම්බම්පිල කියනවා මේ මොකද්ද මේ මාව හිරේ දාලා මගේ කට නම් වහන්න බෑ කියනවා ඒ කියන්නේ මුන් හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ දැන් ඈ සුපිරි වැඩේ ආයේ කාගේද දැන් විමල කියනවා මාත් ඇතුළුව 40ක් ගන්න යන්නේ කියනවා මාත් ඇතුළුව ඒ කියන්නේ ලෑස්ති වෙලා ඉන්නේ දැන් හරිද මේ අනේනේ කොහොම හිටිය පොරවල්ද ඒ දවස්වල ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් ඕන් අපිට කියපුවා ඈ රටලේ විලක් වෙනවා කිව්වා පන්සල් නෑ කිව්වා දාන්නේ නෑ කිව්වා හාමුදුරුවෝ මරනවා කිව්වා එක විකාර කියලා මේ සමාජයේ බීතියෙන් පුරවලා ඈ ඔය අඩව්ව ඇල්ලුවේ උන්ට කෙලවෙනවා කියන දන හින්දා තමයි හරි කෙලවෙනවා කියන වචනේ කමන්නේ ඔවුන්ට බනින්න ඕවා පාවිච්චි කරාට නේ දැන් කොහොමද නිකන් අර මහින්දානන්ද ඔය කැරම් බෝඩ් කේස් එකට ඔව් පංකෝටි 30 ලක්ෂයකට ඔය ඒ වුණාට 20ක් මදි වගේ නේ අරගොල්ලෝ අර තෙල් ගහලා ලක්ෂ 26ක අවුරුදු 16ක් ඇතුළට දාපු එකේ SM රංජිතු දෙන්න ඊට වඩා යවන්න තියෙන්නේ එහෙම හිතුවට දැන් ඕක ගැන නිකන් ටික කල්පනා කරනකොට අනිත් කතන්දරේ මේ බරපතල වැඩ ඇතිවනේ යවන්නේ ඔවුන්ට දැන් බරපතල වැඩ ඇතිව අවුරුදු 20ක් හිරේ ඊට පස්සේ මේ ටිකේ බරපතල වැඩ කියන්නේ මොනවද කියලා එකක් ගැනත් මේ සාකච්ඡාවක් ගියානේ මොනවද බරපතල වැඩ හිරේ උදේ මන් අර නයිදරනේ මං අහගෙන කියනවා මේ පත්තර එක තිබුණ වාර්තාවක් කියුවේ නෑ එහා දෙයක් කිව්වා නෙමෙයි මේ අතු ගන්න ඒවා කාණු හොදන ඒවා රෙදි හොදන ඒවා කුසි පාටියේ වළං හොදන ඒවා දරපලන ඒවා මේ හිරේ තියෙන බරපතල වැඩ යකෝ ගෙදරත් කරනවානේ මං ඕවා මාත් හිරයක් අරගෙන මාත් බරපතල වැඩ දැන් අවුරුදු ගාණක් ඕවා බරපතල වැඩද ඕ නිකන් ගෙවල් වල කරන වැඩ අපිත් බැලුවාම අපිත් බරපතල වැඩ ඇතිවනේ එහෙනම් මේ එහෙම නෙමෙයි මට නම් හිතෙන්නේ දැන් ওই හිරේ දාගෙන අවුරුදු 20ක් තිස්සේ ඔවුන්ට ඔය කියලා තෝලන්ට ඔවුන්ට අපේ සල්ලි වලින් කණ්ඩ දෙන්න ඕන ඔය හිරේ ඉන්න 20ම අපි කණ්ඩ දෙන්න ඕන ඔවුන් හිරේට යනකනුත් අපි උන්ට කණ්ඩ දුන්ගේ පවුලේ උන්ට කණ්ඩ දුන්නා කෙහෙලියගේ දුවට කණ්ඩ දුන්නා පුතාට කණ්ඩ දුන්නා මහින්දානන්දට කණ්ඩ දුන්නා විමලයට කණ්ඩ දුන්නා ගම්මන්පිලයට කණ්ඩ දුන්නා කවුද නාමල්ට කණ්ඩ දුන්නා තාත්තට කණ්ඩ දුන්නා බාප්පට කණ්ඩ දුන්නා ඔක්කොම කණ්ඩ දුන්නේ අපිනේ දැන් හිරෙත් දාලා කණ්ඩ දෙන්න ඕනද දනුවම තියෙන්න ඕන උසාවියෙන් ඉතින් දනුවම දෙනවනේ එහෙම නෙමෙයි ඕම අවුරුදු 5ක් 6ක් ඕක ඇතුලේ තියලා ඉවරලා මේ ප්‍රජා සේවයට දාන්න ඕන පස් අදින්න වැවක් හදන තැනක නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ කුණු අදින්න ඇයි ඒ සහෝදරවරුන්ට පුළුවන් ඔය ඒ සේවකයන්ට මෙමුන්ට බැරියයි ඒ වගේවට දාන්න ඕන දාලා විතරක් මදි උන්ට දඬුවම් කරාට වැඩක් නැහැ මේ අපේ හොරකම් කරපු ආපහු අපිට හම්බෙන්නේ නැත්තම් ඕව පවර ගන්න ඕන දැන් පොර නැවේ කේස් එක ආවේ නැහැනේ තාම මහින්දානන්ද මාස 3 රට යවනවා කිව්වා කාබනික පොර දාලා අන්තිමට රටේ කන්න හාලුත් නැති වුණා ඌ ඔක්කොම පවර ගන්න ඕන මං නම් කියන්නේ මේ දඬුවමක් තියෙන්න ඕන දඬුවම කාලය අඩු කරලා
ප්‍රජාසේ වැඩවලට ඔවුම දාන්න ඕන. ගොඩනැගිලි ආණ්ඩුවේ ගොඩනැගිලි හදන තැන්වල බදාම නන්න දානවා. කොන්ක්‍රීට් නන්න දානවා. වැඩකුත් වෙනවනේ රටට. ඒකම ඔවුන්ගේ ඔක්කොම දේවල් පවර ගන්න ඕන. දැන් ඒක නෙමෙයි 40ක් විතර ඉන්නවලු පණින්නත් බලාගෙන. ඕ මේ පත්තරයක තිබ්බේ. නෑදෑයෝ පුතාලා ඇමතිලා රජයේ නිලධාරි මූදු වෙරලා ඉන්නේ බෝට්ටුවකින් පනින්න බලාගෙන ඉන්න ඇත්තේ. දැන් හැමදැනම වහලා තියෙන්නේ. කොහොමද ජනතාවාදී ආණ්ඩුව? එහෙම තමයි වෙන්න ඕන. එහෙම තමයි වෙන්න ඕන. තව කොහොමද ඉතින් පටන් ගත්තා විතරයි. කට්ටියට ඇඳිලා ඉන්නේ අපි බලමු. මොනවාද මේ හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමි කියලා කියනවනේ. දැන් එළි වේගෙන එන්නේ. හරි. ඔහොම යන්. තව ටිකයිනේ. ටිකක් නෙමෙයි. තව ලොකු අයත් ඉන්නවනේ. බලමු.